චේස්මිටයි සුදු බයිබලේ මට ලැබුණු හොඳම පණිවිඩය තමයි ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. ඒ සුද්ධාත්මයන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල ඔබ බලය ලබන්නා වූය. මා තුළ සුද්ධාත්මයන් වහන්සේ සිටිනවා. මා මේ වාගේ දේශනා කරන්න හිතිය කෙනෙක් නොවේ. මට බාධා කරන්න සාතල්ලා සිටියා. ඒ මාව වටන්නට එයාට බැරිව ගියා. මා තුළ සුද්ධාත්මයන් වහන්සේ සිටින නිසා තමන්ට වින කරන අය, තමන්ට හතුරුකම් කරන අය තමයි මාව අරගෙන ගියේ. සාතන්ට බෑ සුද්ධාත්මයන් වහන්සේ සිටින හදවත් වටන්නට. දිව්‍යන් වහන්සේගේ සිහිනය මා තුළින් ගලනවා. වැඩි සිටින හදවත් වලට මා තුළින් ජේසුස් වහන්සේ කතා කරනවා. මම උදාහරණයක් කියන්නම්. රබර් බෝලයක් වතුරට දාලා කකුලේ පාගලා කකුල ගත්තම නැවතත් අර රබර් බෝලය උඩ එනවා. මමත් එහෙම තමයි. පාගන්න නැගිටිනවා. ජේසුස් වහන්සේ 3 වරක් කුරුසියේ බර නිසා බිම වැටුණා. එහෙත් නැවතත් නැගිට ගමන් කළා. මමත් ඒ වාගේමයි. කිසිම කෙනෙකුට වටන්නට බෑ. සුද්ධාත්මයන් වහන්සේ මා තුළ සිටින නිසා මම ශක්තිමත්. චේස්මිටයි